හැරගිය ඕන කෙනෙක් ගෙන්නනවා. අවශ්‍ය වන්නේ හැරගිය අයගේ හිසකෙස් ටිකක් සහ ඇඳපු ඇඳුම රෙදි කැබැල්ලක් පමණි. කිරි ගහට ඇන්නා වගේ. මේ තියෙන නියම තැනක්. හෙට එන්න ඕනේ වැඩේ කරගන්න. කපු මහත්තයා, ඒ කපු මහත්තයෝ, කපු මහත්තයා. මොකෑ බෝල? මේ මම අර බෝඩ් එක දැකලා ආවේ. ඒකේ ගහලා තිබ්බ හැරගිය ඕන කෙනෙක් ගෙන්නලා දෙනවා කියලා. මේ ගුරුන් වංශිකාවනේ ওই වචන දෙකක්. හැරගිය ඕන කෙනෙක් ගෙන්නනවා. මටත් හැරගිය කෙනෙක් ගෙන්න ගන්න යෝනේ කපු මහත්තයෝ. හරි හරි අපි ගෙන්නමු. එන්න අතුරට එන්න. එහෙමයි. ඔතනින් වාඩි වෙලා වැඳගත්තා නම් එහෙනම් උඹේ හිතේ තියෙන කාරණාව ඉෂ්ට වෙන්න ඕන කියලා හිතාගෙන කිරි ගහට ඇන්න වගේ වැඩේ වෙන්න ඕන කියලා හිතාගෙන වැඳගනින්කෝ. මේක ඇත්තාගේ කන්නලව්වසා මුගේ අඹුව දවස් 7ක් ඇතුළත එක්කගෙන අවසර පතවි ඕකේ ආවේ නැත්තම් ඕකේ කණෙන් හරි අතගෙන ඉන්න අවසර පතවි දැන් කොච්චර කාලයක් වෙනවද උඹලා ගිහිල්ලා? දැන් මාසෙකට කිට්ටුයි කපු මහත්තයෝ. මම කවදාවත් හිතුවේ නෑ මට මෙහෙම කරයි කියලා. යන්න කලින් දවසේ මගෙන් රුපියල් 20000ක් ඉල්ලගත්ත කපු මහත්තයෝ. ගෙනල්ලා දුන්න කියලා හිතාගනින්කෝ. 20000 කපු මහත්තයෝ. දැන් එතකොට උඹට ගෙන්නන්න ඕනේ 20000 නැත්තම් ගියේ කීවද? දෙකම කපු මහත්තයෝ දෙකම. එහෙනම් වැදගෙන කට වහගෙන හිටපිය බොල මගේ යකාව මෙතනට ගෙන්නන්න නැතුව. එහෙමයි. එතකොට ඔය හිසකෙස් ටිකයි ඇඳුම රෙදි කැල්ලකුයි ගෙනාවද? ගෙනාව කපු මහත්තයෝ. මං කෝකටත් කියලා ඒවා වේලපයින් අරන් තියාගත්ත පස්සේ කාලෙක ඕනේ වෙයි කියලා. වැඩේට රුපියල් 10000ක් විතර වියදම් කරන්න වෙනවා. කමක් නෑ කපු මහත්තයෝ. කොහොම හරි මට ගෙනල්ලා දෙන්න එච්චරයි. එහෙනම් ඔබ දැන් ඵලයක්. මම මේවට දවස් 6ක් මතුරනවා. හත්තිනි දවසේ බලාපිය කොහොමද කඩාගෙන විදගෙන නැහැටි කියලා. අනේ කපු මහත්තයෝ. දවස් 7ක් නම් ඉන්න බෑ මට. දවස් 2කින් ගෙන්නලා දෙන්න. යකෝ දැන් දාලා ගිහලා මාසයක් විතර හිටියා නේද පොළ? තොට තව දවස් 7ක් ඉන්න බැරිද? දවස් 7ක් කොහොමද කපු මහත්තයෝ ඉන්නේ? එතකොට සිමෙන්ති කොට ටික කල් වෙනවනේ. තාපෙ වදින්න වෙන්නේ නැහැ. බොළ කොණ්ඩාඹු. උඹ මේ ගෑණිව ගෙන්න ගන්න හදන්නේ. තාප වදින්නද පොළ? මොන ගෑණියද? ඒ යක්ෂණිය ගෙදර ඉන්නවා. ඒකේ වෙලව ගන්න බැරුව ඉන්නේ. එහෙනම් මොන යක්ෂණියක්ද පොළ තෝ මේ ගෙන්නන්න හදන්නේ? මට ගෙන්නන්න ඕනේ අපේ ගෙදර තාප්පේ පදින මේසන් බාස්ව. සිමෙන්ති කොට 15යි. වැලි කියූප් එකයි. ගල් 500යි ගේන්න කියලා මගෙන් රුපියල් 20000ක් තරම් මාරුණා කපු මහත්තයෝ. අනේ කපු මහත්තයෝ මට කොහොම හරි වුණා ගෙන්නලා දෙන්න. කාටද බම් පුළුවන් මේසන් බාස්ලා ගෙන්නන්න? කපු මහත්තයා අතර බෝඩ් එක ගහලා තියෙන්නේ. හැරගිය ඕන කෙනෙක් ගෙනල්ලා දෙනවා කියලා. හැරගිය ඕන කෙනෙක් ගෙනල්ලා දෙනවා කිව්වට මම ගහලා දෙනවද කො මේසන් බාස්ලා ගෙනල්ලා දෙනවා කියලා. අනේ කපු මහත්තයෝ දැන් කොහොම හරි මට මුව ගෙන්නලා දෙන්න. මෙන්න තියෙනවා මේසන් බාස්ගේ හිසකෙස් ටිකයි සරුමේ කෑල්ලයි. මේවට වතුරලා ඉක්මනට මට මුව ගෙනල්ලා දෙන්න කපු මහත්තයෝ. මේසන් බාස්ගේ හිසකෙස් ටිකයි සරුමේ කෑල්ල නෙමෙයි. උඹ මට ගෙනත් දීපන් අර මේසන් බාස්ගේ මේසන් හැන්දයි මට්ට ලෑල්ලයි අර මේසන් බාස්ගේ කෙලින්ද කියලා බලන්න ළමේ. අන්න ඒ ටික මට ගෙනත් දීපන්. මම ඒවට වතුරලා උඹට මේසන් බාස් ගෙනල්ලා දෙන්නම්. අනේ පණේ හොයන්න. ආව මෙතන මේසන් බාස්ලා ගෙන්නන්න. ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එක මීටත් වඩා සුපිරිම වීඩියෝ එකක්. සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ලයික් පාරකුත් දාගෙන කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එක ළඟටම ගෙන්න ගන්න. නොටිෆිකේෂන් බෙල් එකත් ඔබලා තියාගන්න. ආදරේ හැමෝටම හම්බෙමු ඊළඟ වීඩියෝ එකෙන්.